අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ බ්‍රේකින් නිවුස් එක නම් මම හොඳ ආකාරයෙන් බැලුවා. ඇත්ත වශයෙන්ම ඔබතුමා නිර්මීද දක්ෂ ඒ වගේම හොඳ ආකාරව ඒ බ්‍රේකින් නිවුස් වලින් අපි ඔබතුමා කතා කරපු දේවල් හොඳ ආකාරව අහුම්කම් දුන්නා. තීරණ ගැනීම සම්බන්ධව නිර්භීතව අපගේ පළවෙනිම ස්තුතිවන්ත ඔබතුමාට මේ යම් දේවල් නිර්භීතව ගත තීරණ වලට. නමුත් ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා. මොකක්ද ජනාධිපතිතුමනි, දැන් ඉරානයේ ගහපු ඉරානයේ නැමක් තිබුණා, ඉරානයට ඇමරිකාවෙන් ගැහුවා. මේ ඉරානයෙන් ආපු නැවට ඇමරිකාව ගැහුවට පස්සේ ඔබතුමාලා ඒකට සහනයක් සහාය වශයෙන් ඒ ඉන්න අය සෑම කෙනාට උදව් උපකාර කරා වත්මන් රජයේ අපේ සිට ජනතාව වෙනුවෙන්. ඒ වගේම තමයි දැන් මේ නැවක් ත්‍රිකුණාමලයට ගෙනියන්න යන්නේ ඇයි? ත්‍රිකුණාමලය තමයි ලෝකේ ඕන රටකට ගහන්න පුළුවන් මරමස්ථානයක්. ඇයි ඉරානය මේ නැව එහෙට ගෙනහිලා බැස්සුවට පස්සේ අනිවාර්යෙන් ඉරානකාරයා කිව්වොත් එimhe අපිට මේ වරා ඉදලා අපේ ලෝකෙ හැම රටම ටාගට් කරන්න ඕන. ඒ නිසා තමුන්නාස්ලාගේ ඕන බිලියන ගණක් අපි දෙන්න, ඩොලර් බිලියන ගණක් දෙන්නම් අපිට මේ වරාය පාවිච්චි කරන්න දෙන්න කිව්වොත් එimhe ඔබතුමාලට දෙන්න වෙයිද? ඒ නිසා කරුණාකරලා මේ නැව ත්‍රිකුණාමල වරායට යවන්න නැතුව සුදුසු වරායකට යවලා ඒ කටයුතු කරන්න. මොකද දැන් ඇමරිකාවත් එක්ක සාමීන් සතුටින් ගණඳුණු කරන වත්මන් අපේ රාජ්‍ය හරියාකාරව නිශ්චයාකාරව අපේ ඇමරිකාවත් එක්ක තියෙන මේ ගිවිසුම් අනුව නිහතමානී වැඩ කටයුතු කරන්න. මොකද ඇමරිකාව නිකන් හරි ඔය මහා මුහුද, ඒ කියන්නේ ඉන්දියන් ඕසියන්, ඉන්දියන් මහා මුහුදට ඔය මිසයිල් එක ඇවිල්ලා වැටුණානේ. යම් විදියකට ජනාධිපති කාර්යාලයට, අග්‍රාමාත්‍ය කාර්යාලයට, පාර්ලිමේන්තුවේ බොරු කෙන තැන්ට වැටෙන කොහමද? පට්ටපල් කයිනායකොත් නෑ, කතානායකොත් නෑ. හැබැයි මතක තියාගන්න, ඩොනල්ඩ් ට්‍රම්ප් එවන මිසයිලය අපිට එවලා නැත්තේ මොකද? අර හුණ්ඩුවක් තියෙනවනේ. මේ හුණ්ඩුව පොඩි, මිසයිල් ලොකුයි. අර සීරුවක් වගේ එකක් තිබුණා නම් අනේ අර මිසයිල් අපිටත් එන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා හුණ්ඩුවක් කියලා මේ රට ප්‍රසිද්ධ කරපු ලෝක වටේ. ඒ හන්ද ඩොනල්ඩ් ට්‍රම්ප් කල්පනා කරා මේ හුණ්ඩුවට මේක යවන්න, මේ මිසයිල් යවන්න බෑ. එසේනම් ලොකු හුණ්ඩුවක් හොයාගන්න, සීරුවේ ටින් එකක් හොයාගන්න ඕනේ. ඒකට එහෙම කිව්වනම් අනිවාර්යෙන් ඔය මිසයිල් එනවා. ජනාධිපතිතුමා මතක ඇතුව ඔබතුමාලා මේ කවුරු හරි කමක් නැහැ, හොඳ බුද්ධිමත් දක්ෂ උපදේශක ටිකක් වටේ තියාගන්න. දැන් ජනාධිපතිතුමා අපි විශ්වාස කරනවා තවදුරටත් ඔබතුමා ඉදිරි කාලෙත් මේ කටයුතු හරියාකාරව කරන්න, නිවැරදිව. ඒ වගේම තමයි මේ නැවනම් යවන්න එපා ත්‍රිකුණාමලයට. මොකද මේ වෙන විට ත්‍රිකුණාමලය සමහර ඉන්දියාව තරහ වෙනවා, ඊළඟට ඇමරිකාව තරහ වෙනවා, තවත් චීනය තරහ වෙනවා, නොයෙකුත් ආදි රටවල් ඔබතුමාත් එක්ක තරහ වෙන්න පුළුවන්, අපේ රටත් එක්ක තරහ වෙනවා. මේ කෙටි කාල දුන්න බලය පාවිච්චි කරන හරියට හරියාකාර බලය පාවිච්චි කරලා වැඩ කරන්නකො. මේ කෙටි කාලේ සම්පූර්ණ බලය දීලා නැහැ. වසර 5යි, තව 5ක් ඕනනම් ගන්න පුළුවන්. හැබැයි මේ වසර 5ට රට නම් විනාශ කරන්න එපා. මාලිමාවේ മന്ത്രിරු ඇමතිරු තමුන්නාලට කරන්න බැරි නම් කරන්න මටවත් දෙන්නකො, මාවත් ගන්නකො.